විදේශ රැකියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා. නිගමනික ශ්‍රමිකයන් පරීක්ෂා කිරීමේ එක ස්ථානයක් තමයි මේ ස්ථානය. ශ්‍රමිකයන් සඳහා ලියාපදිංචියට අපි පාසුකම් සලසලා තියෙනවා. මේ කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළ පරිශ්‍රය. මේ පරිශ්‍රයට අදම එන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ සහ ගුවන් නිගමනික ශ්‍රමිකයන් පරීක්ෂා කිරීමේ එක ස්ථානයක් තමයි මේ ස්ථානය. ඉතින් අපි අද කියන්නේ මේ අපේ වැඩසටහන තමයි ඇත්ත වැඩසටහන. මේ වැඩසටහන අද විශේෂත්වයක් ගන්නේ මේ ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිට අද ඔබට මේ පටිගත කිරීම සිදු කරනවා. විශේෂයෙන් ඔබට ඉතාමත් වැදගත් කාරණා කිහිපයක් අද දවසේත් ඉදිරිපත් කරන්නටයි අපි මේ ස්ථානයේ සිට සූදානම් වෙන්නේ. ගුවන් යාන පැමිණීමේදී විශාල ප්‍රමාණයක් මෙතන මේ ස්ථානයේදී කාර්යබහුල ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. අපි ඔබට සඳහන් කරන්න කැමති කාරණය තමයි දැන් විදේශ රැකියාව සඳහා විදේශගත වීමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යෙන් ඔබ ලබා ගත යුතුයි. මේ ලියාපදිංචි ක්‍රම කිහිපයකට සිද්ධ වෙනවා. එකක් තමයි විදේශ රැකියාව නියෝජිත ආයතන මාර්ගයෙන් විදේශගත වීම. ඒ වගේම ස්වයං මාර්ගයෙන් කියන්නේ ඔබට ගිවිසුමක් සහ වීසා ආදිය ලබාගෙන ඔබ විසින්ම සොයාගත් රැකියාව සඳහා විදේශගත වීම සහ ඊගව ක්‍රමය තමයි රජයන් අතර සිදුවන විදේශ රැකියාව සඳහා යොමු කිරීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මේ කටයුතු සිදු කරනවා. අද ඔබට සඳහන් කරන්නට සූදානම් වෙන්නේ මේ ස්වයං මාර්ගයෙන් විදේශගත වීමේදී සිදුවන කාර්යයන් පිළිබඳව සහ ඔබට පහසුවෙන් විදේශ රැකියාව සඳහා විදේශගත වීමේ කොහොමද මේ කාරණේ ඔබ ඉටු කරගන්න කියන කාරණය පිළිබඳව. දැන් ස්වයං මාර්ගයෙන් විදේශගත වීමේදී ඔබට ලියාපදිංචි වීමේ හැකියාව තිබෙනවා. එක් ක්‍රමයක් තමයි මාර්ගගත ක්‍රමයට එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාඛා කාර්යාලය ජාලයෙන් ඔබට විදේශගත වීමේ හැකියාව තියෙනවා ලියාපදිංචි වීමේ හැකියාව. ඒ වගේම මේ ස්ථානයේදී ඔබට ලියාපදිංචි වීමේ හැකියාව තිබෙනවා. දැන් අපිට ගැටලුවක් වෙලා තියෙනවා මේ ස්ථානයේ අපිට ලියාපදිංචි කිරීම කටයුතු අපි සිදු කරත් ඔබේ පහසුව සඳහා මේ ස්ථානයේ විවෘත කර තිබුවත් ඔබට යම්කිසි අපහසුතාවයක් සිදුවන අවස්ථා අපිට දැක ගන්න හම් වෙනවා පහුගිය කාලේ දිහා බැලුවාම. ඒ කියන්නේ විදේශ රැකියාවක් සඳහා ඔබ විදේශගත වීමට අවසාන මොහොතේදී මේ ස්ථානට පැමිණීමේදී ඔබට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සහ ඔබට ඉතා පහසුවෙන් රැකියාවක් සඳහා විදේශගත වීමේ තොරතුරු ඔබට ලබා දෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් මේ ස්ථානයේ සිදුවන කාර්යයන් පිළිබඳව ඔබට දැනුවත් කරන්න මා මේ මොහොතේදී මා සමග සම්බන්ධ වෙලා සිටිනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරන ප්‍රියංකා රත්නසිංහ ආරච්චි මහත්මිය සමග. මුලින්ම විමසන්න කැමතියි ඔබතුමියගෙන් මේ ස්ථානයේදී මොන වගේ කාර්යයක්ද සිද්ධ වෙන්නේ? ඇත්තටම මේ ස්ථානයේදී මේ සිදුවෙන්නේ විදේශගත වීම සඳහා පැමිණෙන ශ්‍රමිකයන් සඳහා අපි මේ පාසුකම් සලසලා තියෙනවා ලියාපදිංචි වෙන්න. අවසන් මොහොතේ මේ ස්ථානයට පැමිණෙනකොට සමහර අවස්ථාවල ඒගොල්ලෝ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ශාඛා කාර්යාල මගින් ලියාපදිංචි නොවි අන්තිම මොහොතේ මෙතෙන්ට පැමිණෙන ශ්‍රමිකයන් සඳහා ලියාපදිංචියට අපි පාසුකම් සලසලා තියෙනවා. ඒ වගේම පැමිණෙන විගමනික සේවක මහත්මීන් සඳහා අපි සුබ සාධන කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම අපි රීඑන්ට්‍රිගේෂන් ලංකාවට පැමිණෙන විගමනික සේවකයන් සඳහා සයන් රැකියා ලබා දීම, ඒ වගේම ඒගොල්ලොන්ගේ ළමයින්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීම, ඒ වගේම ශිෂ්‍යත්වවලට ඒ සඳහා අපි සියලුම දත්තයන් ඒ අයගෙන් ලබා ගන්නවා. ලබාගෙන ඒ ආකාරයට අපි මේ සුබ සාධන කටයුතුද ඒ වගේම විගමනික සේවකයන් සඳහා සියලුම පහසුකම් මේ ස්ථානයෙන් අපි සලසලා තියෙනවා. ඔබ සඳහන් කළා මේ ස්ථානයේදී විදේශ රැකියාව සඳහා යොමු වන ශ්‍රමිකයන් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරනවා කියලා. ඒ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? මේ ලියාපදිංචි කිරීම සම්බන්ධව කියනවා නම් ලියාපදිංචි කිරීමේ ක්‍රම කිහිපයක් තියෙනවා. මේ ගුවන්තොටුපළ ඒකකය මගින් සිද්ධ වෙන්නේ ස්වයං ලියාපදිංචිය. කියන්නේ හාම්පුතා විසින් විගමනික සේවක මහත්මියෙකුට හෝ මහත්මියකට රැකියා අවස්ථාවක් ලබා දීලා ඒ මගින් විදේශගත වන අවස්ථාවලදී එම අවස්ථාවලදී තමයි මෙම ස්ථානයේ මේ
අපේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ශාඛා කාර්යාලවලින් ලියාපදිංචිය ලබා නොගෙන අනිවාර්යයෙන්ම විදේශ රැකියාවක් සඳහා පිටත් වෙනවා නම් අනිවාර්යයෙන්ම කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගත යුතුයි. එතකොට අපි දන්නවා දැන් මෙතෙන්ට ලියාපදිංචිය ලබා ගැනීමට පැමිණෙන ශ්‍රමිකයින් ඒ ලියාපදිංචිය ලබා ගැනීමේදී අපි හිතමු යම්කිසි ඔවුන්ගේ ලිපි ලේඛනවල දැන් විදේශගත වීමේදී අවශ්‍ය ලිපි ලේඛන තියෙනවා. ඒ ලිපි ලේඛනවල යම්කිසි අඩුවක් මේ ස්ථානයේදී ඔබගේ කාර්ය මණ්ඩලය නිරීක්ෂණය කළොත් ඒ වගේ අවස්ථාවේදී මොනවද ක්‍රියාමාර්ගද? ඇත්තටම මදුෂාන් මේ ඒ වගේ අවස්ථා බොහොම සුලභයි. මෙහෙම දැන් ලියාපදිංචි වීම සඳහා පැමිණෙන ශ්‍රමික මහත්මීන් විසින් අදාළ සමහර ලියකිවිලි අත්‍යවශ්‍ය ලියකිවිලි ඒවා රැගෙන නොයන අවස්ථා තියෙනවා. එම අවස්ථාවලදී මම ඇත්තටම කියනවා නම් මේ තියෙනවා අපේ තියෙනවා පවුල් පසුබිම් වාර්තාව FBR ඒ වගේම තව මේ වීසා කොපි ඒ අදාළ සියලුම අපේ කාර්යාංශයේ වෙබ් අඩවියට ගියොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔය අදාළ සෑන් රැකියා සඳහා ලියාපදිංචියේදී අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවද කියලා. ඒ මම කියන්නේ ඒවා ඔයගොල්ලෝ මෙතෙන්ට එන්නට පෙර අපේ ඔන්ලයින් ලියාපදිංචිය තියෙනවා. ඒ මගින් මෙතෙන්ට ඇවිල්ලා අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීමට මේ ඔබලා සඳහා සියලුම පහසුකම් අපි මේ ශාඛා කාර්යාලය සහ ප්‍රධාන කාර්යාලය මගින් සලසලා තියෙනවා. මම දන්නේ ඔන්ලයින් කියන්නේ www.slbfe.lk කියන වෙබ් අඩවියෙන් ඔබට විමසුනොත් ස්වයං ලියාපදිංචිය කියන්නේ ඔන්ලයින් විදිහට ලියාපදිංචි වෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව දැනගන්නට පුළුවන්. ඉතින් දැන් අපි කියන්නේ දැන් ප්‍රියංකා මිස් දැන් මෙතෙන්ට දැන් ඔබ කියන්නේ තමන් විදේශගත වීමට අවසාන මොහොතේ අවසාන පැය කිහිපෙහිදී මේ ස්ථානයට පැමිණිලා ඔබට සිදුවන අපහසුතාවය. ඉතින් ඔබ වෙනුවෙන්ම තමයි මේ කාර්යාංශය මේ වගේ පියවරක් අරගෙන තියෙන්නේ. ඔබට මේ ස්ථාන ලියාපදිංචි වෙන්න පුළුවන්. අපි කියන්නේ මෙතනින්දි බෑ කියලා. හැබැයි ශාඛා කාර්යාලය ජාලයෙන් ඔබට ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ශාඛා කාර්යාලය ජාලයේ මොන වගේ පහසුකම්ද සලසලා තියෙන්නේ උන්ට ලියාපදිංචි වීම සඳහා? අනිවාර්යයෙන්ම අපේ හැම දිස්ත්‍රික්කයකම මේ කාර්යාංශයේ කාර්යාලයක් තියෙනවා. ඒ වගේම පළාත් කාර්යාල තියෙනවා. ඒ වගේම අපේ ප්‍රධාන කාර්යාලයේ ඒ කවුන්ටර් එක විවෘතයි. ඕන වෙලාවකට ගිහිල්ලා ඒගොල්ලන්ට ලියාපදිංචි වෙන්න පුළුවන්. සියලුම පහසුකම් ලියාපදිංචි වීම සඳහා සලස්සලා තියෙනවා. ඒ වගේම අපේ සහන පියස මධ්‍යස්ථානයේ තියෙනවා. මෙතන ගුවන් තොටුපළට ඔබ අන්තිම මොහොතේ පැමිණියත් අපි කෙසේ හෝ ඒ ලියාපදිංචි ලබා දෙනවා. නමුත් අර ඔයගොල්ලන්ට පහසුකම් සලසලා තියෙන මධ්‍යස්ථාන වලින් පහසුකම් ලබා ගන්නවා නම් ඔබගේ අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගන්න පුළුවන්. ඊටාම සුවදව සතුටෙන් විදේශ ගමන කරගෙන යන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයට තමයි විදේශ රැකියාව සඳහා විදේශගත වීමේදී ඔබට මේ ස්ථානයේදී කටයුතු කරගන්න පුළුවන්. හැබැයි අපි උපදෙස් ඔබට ලබා දෙන්නේ මේ ස්ථානයෙන් කරගන්නට අවසාන මොහොතේදී ගුවන්ගත වීමට අවසාන මොහොතේදී ඔබ මේ ස්ථානයට පැමිණලා සිදුවන අපහසුතාවය ඔබේ සිදුවන ලිපි ලේඛන වල අඩුපාඩු මගහරවා ගන්න හොඳම ක්‍රමය තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිවයින පුරා ව්‍යාප්තව තියෙන ශාඛා ජාලය මගින් ඔබේ ලියාපදිංචි කටයුතු කරගන්න පුළුවන්. ඔබට ඔන්ලයින් ලියාපදිංචි ලබා ගන්නට පුළුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය www.slbfe.lk වෙබ් අඩවියට ගිහින් මේ කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔබට පහසුවෙන් විදේශ රැකියාව සඳහා යොමු වන්නට හොඳම ක්‍රමය මේ ක්‍රමය තමයි. ඉතින් අපිට ඔබට සුබ පතනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය අපි විදේශ රැකියාව සීනිය සැබෑ කරගන්න ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ උපදෙස් නිරන්තරයෙන්ම පිළිපදින්න. විදේශ රැකියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කර සිටිනවා. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්.